ඉස්කෝලේ කාලේ අපේ පන්තිවල හිටපු සුපිරි චරිත. ගොට්ටා. සුබ අලුත් අවුරුද්දක් වේවා සර්. මම සර්ට අලුත් අවුරුද්දට සාරියක් ගෙනාවා. මට සාරියක් ගෙනාවා. සාරියක් ගෙනාව ඇත්තට සර්ගේ වයිෆ්ට සර්ට ගෙනාව සරමක් බබාලා දෙන්නට චොකලට් දෙකකුත් ඇති. අඩෝ මට ඊයේ දීපු ගණන් මුකුත්ම කරන් ඉන්න බැරුණා බං. සර් බලයිද? ඔය මනුස්සයට ඕක මතක නෑ බං බය නැතුව ඉඳපන්. good morning ළමයි. good morning sir. අර බලපන් ගොට්ටා. සර් ඊයේ දීපු ගණන් ටික බල්ලන් පටන් ගත්තා නම් හොඳයි නේ නැත්නම් සර්ට අමතක වුණොත් එහෙම. ගොට්ටා උගේ අප්පට කොකෙලියන් ඉතින්. excuse me teacher අද අපේ ගණන් සර් ඇවිල්ලා නෑ. මිස්ටර් කැමති නම් මේ පීරියඩ් එකත් අරගෙන අපිට හෙට තියෙන සිංහල පාඩම අදම කියලා දෙන්නත් පුළුවන්. මලම කරදයක් අපමණ. නිති කුම්බා. ඉතින් ළමයි ඒ වගේ තමයි. අනිත් පැත්තට විජය රජතුමා ලංකාවට ආවට පස්සෙත් මුලින්ම හම්බ වුණේ කුවේණි කපු කැට කැට තමයි හිටියේ. අරු නිදි. එගිටපා දාගන්නවා කියපම් බලන්න විජය ලංකාවට ආපු වෙලේ කවුද එයාව පිළිගත්තේ කියලා. චන්ද්‍රිකා නේද? ද ශාරුක් तुझे देखा तो ये जाना सनम सनम प्यार होता है दीवाना सनम වෙන කැතයියකෝ. මිස්ටර් සද්ද නැතුව වැඩ. අම්මෝ තව නම් ඉන්න බෑ. අයියෝ විනාඩි 10ක් ඉවසන් ඉන්න ඕනේ ඉන්ටර්වල් එකටත් අනේ. අම්මෝ පොඩ්ඩක් නිදහස් වුණා. මොකද්ද බං මේ ගඳ? ඊයානේ බිත්තර කුණු ගඳක් එනවා. ඊයානේ මේ බොයිස් ළම කියලා තියෙනවා ටොයිලට් මලම කියලා ගඳයි ඉස්කෝලේ බං කියලා. උඹට ගඳක් එන්නේ නැද්ද බං? අඩෝ කවුද බං මේ? අහුනොත් එහෙම ඇත්තමයි මම ඔකට ඇබයක් ගහනවා ඈ. මිස්ටර් වලි කාපර්. ඇයි මොකද සද්දද? ඇයි ඇයි මොකෝ ගහමුද? ඇයි කෙලින් කතා කරපන්. ඇයි ලොකු මහත්තයා පොඩි කොල්ලට අමු